ලක්ෂ ගාණක් දීලා පාවිච්චි කරපු වාහනයක් ගන්නවද? පොලිෂ් කරපු ලස්සන දැකලා රැවටෙන්න එපා. අද මම කියලා දෙන්නම් හැප්පිච්ච ලෙඩ ගොඩක් තියෙන වාහනයක් අල්ලගන්න රහස් ටික. ගොඩක් අය වාහනයක් ගනිද්දි බලන්නේ පේන්ට් එකයි ඉන්ටීරියර් එකයි විතරයි. කට් ඇන්ඩ් පොලිෂ් පාරක් දැම්මම මලකඩ කෑවත් මනමාලි වගේ. හැබැයි ඇත්ත තියෙන්නේ ඔතන නෙමෙයි. මීටරේ අඩුවෙන් තියනවා කිව්වද? ලංකාවේ මීටර් කරකවන එක මහා කජ්ජක් නෙමෙයි. මීටරේ දිහා බලලා කවදාවත් වාහන ගන්න එපා. එන්ජින් එක හොදද බලන්න, ස්ටාර්ට් කරලා ඔයිල් මූඩිය ගලවලා බලන්න ඒකෙන් දුම් ගහනවා නම්, තෙල් විසි වෙනවා නම් අනිවාර්යෙන් එන්ජින් රික්ස් ගිහින් ඉවරයි. හැප්පිච්ච වාහනයක්ද කියලා අල්ලගන්න ලේසිම ක්‍රමය. දොරේ රබර් බීඩික් එක ගලවලා බලන්න ඔරිජිනල් රවුම් පෑස්සුම් තියනවාද කියලා. නැත්නම් ඒක පෙරලිලා හදපු එකක්. තව රහසක්. සීට් බෙල්ට් එක අගටම ඇදලා ඒකේ තියෙන ටැග් එකේ අවුරුද්ද බලන්න. වාහනේ නිෂ්පාදිත අවුරුද්දට වඩා ඒක වෙනස් නම් අනිවාර්යයෙන්ම හැප්පිලා බෙල්ට් මාරු කරලා. ස්ටාර්ට් කරන්න කලින් ඩෑෂ්බෝඩ් එකේ ඔක්කොම ලයිට්ස් පත්තු වෙලා නිවෙනවද බලන්න. සමහරු චෙක් එන්ජින් ලයිට් එකට ඇතුලෙන් කළු ටේප් ගහලා ලෙඩ වහලා දෙන්නේ. වෙලෙන්ද මොනවා කිව්වත් අහන්න එපා. අනිවාර්යයෙන්ම OBD ස්කැනර් එකක් ගහලම් බලන්න. එන්ජිමේ ගියර් බොක්ස් එකේ හැග්ගිච්ච ලෙඩ සේරම කම්පියුටරේ පෙන්නනවා. වාහනේ යටට බහැලා බලන්න කම්මැලි වෙන්න එපා. ඔයිල් ලීක් තියෙනවද? චැසිය මලකඩ කාලා තීන්ත ගාලාද කියලා බලන්න. ඕවා හදන්න ගියාම ඔයාට ගේ විකුණන්න වෙන්නේ. කිසිම දවසක තනියම ගිහින් වාහන ගන්න එපා. වැඩේ දන්න දක්ෂ මිකැනික් කෙනෙක්ව එක්කන් යන්න. නැත්නම් පිළිගත් තැනකට දාලා ෆුල් චෙක් එකක් කරගන්න. ජීවිත කාලෙම දුක් විඳලා හොයපු සල්ලි ටික ජාවාරංකාරයින්ට පූජා කරන්න එපා. වාහනයක් ගන්න ඉන්න හැමෝටම මේක ෂෙයා කරලා ඇස් අරගන්න අපිව ෆලෝ කරන්න. ඒ ළඟට ඔනේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ලයික් කරලා ෂෙයාර් කරන්න.